සුමුදේ ස්කූල් නීනද හරකෝ මම මෙතන විශේෂ වැඩක් තමයි අමාරුවෙන් කර කර ඉන්නේ වගේනේ බය හිතනවනේ මේ මකරෙද්ද කෝකටත් කොලේ කියලා ගහපන් මකරා කියලා නැත්තම් මේ එන මිනිස්සු එක එක ඒවා හිතයි 1 2 3 සුමුදේ බය වුණානේ මම මේ බය වුණා කියලා බැලුවේ මොංගල් මරි අමන වැඩ කරන්න එපා මල්ලි බලපන් මෙතන වෙන එකක් හිටියන බය වෙනවනේ මේ ඔය ඌව ඇඳගෙන ඌව දාගෙන මේ එළිය පහලිය යන්න එපා බං අනේ අර ඇතුළට වෙලා ඉඳහල්ලකෝ බං පොඩි උන් එක්ක වැඩක් කරන්න යද්දි ඔහොමම තමයි ඉතින් හොඳයි ඉතින් හිතෝතුනි තව සල්ප මොහොතකින් මේ මහා භූත මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට සියල්ල සූදානම් කරලා තියෙන්නේ ඉතින් මෙහි විවෘතය සඳහා අප ගෞරවයෙන් ආරාධනා කළා ඉතාමත් නිර්භීත එඩිටර් කිසිම යකෙකුට බය නැති ඉතාමත් හැඩි දැඩි තරුණ ජවයෙන් පරිපූර්ණ රටේ අනාගතය වුවද නිසකවම බාරගත හැකි ඒ තරුණ නායකත්වයට එනම් අප ප්‍රදේශයේ බාර ගරු ඇමතිතුමන්ගේ එකම පුත්‍රරත්නය පාංකජ්ජා සමවෙන්න මේ පංකජ දේශප්‍රිය මැතිදුන් ඉතින් එම මැතිදුන් මෙතනට තව ස්වල්ප මොහොතකින් සැපත්වීමට නියමිතයි පන්සල්ට 1000යි මට 2000යි 6000යි යකු පන්සල්ට වඩා ලාභ තියෙනවනේ මට එන්නකෝ ධම්මි එන්නකෝ අනේ මට බෑසු ගත්තවට යන්න ඔයා බය වෙන්න එපා ධම්මි ඔයා විනුවෙන් ඕනේ එකෙක් එක මං හැප්පෙන්න ධම්මි ඔයා එන්නකෝ ටිකට් අංක මටයි මගේ පනටයි එක ටිකට් එකක් දෙන්න යකෝ දෙන්නෙට කොහොම දෙක ටිකට් එකක් දෙන්නේ දෙකක් ගනි පෙනුමෙන් අපි දෙන්න දෙන්නෙක් වුණාට හදවතින් එක්කෙනෙක් එහෙමද පුතේ පෙනුමෙන් මෙතන 50 ටිකට් දෙයක් වුණාට දැන් තියෙන එකක් රුපියල් 100යි අයුක්ති අසාධාරණ රජ කරන මේ ලෝකේ මගේ සංකුට්ටි වෙන රුපියල් 100ක් කියන මොකක්ද අංකල් හරි පුතේ හරි කරා යන්න දෙන්න ධම්මි අත ඔයාගේ මේ අත අල්ලගත්තේ අතාරින් නෙමේ ධම්මි සත්තයි ඔයා වෙනුවෙන් මං ඕන අපායකට යනවා අනේ මට බෑසු ගත්තවට යන්න හිතවතුනි ඔබට ඇහෙනවාදේ භයංකාර විලාපනාදය මේ වන විටත් 4 දෙනෙක් සීසුන් වැද වැටි මරණාසන්න වී රෝහල් ගත කළා මම පරෙන් යන්න ඒවනේ මොකද කොයි පාස්ුනේ නේද ලොකෝ අයියේ උඹලා ඕක ගණන් ගන්න එපා බං ලොකෝ අයියලා හැමදාම කරන්න ඇවිල්ලා වැඩකට බාල්දි දාන එකනේ බං ඕක ගණන් ගන්න එපා උඹලා මේ වැඩි සද්ද බද්ද කරන්න නැතු උඹලා වැඩි ලයින් එකකට ගහපල්ල නාදිදී සල්ලින් වැඩේ කරා යන්න පුළුවන් සුමතියයි මේ අපේ මේ ඉන්න ගොබ්බ 70ත් එක මේක කරන්න බෑනේ ටූ මුන් එක දැන් ඇයි මුන් එක බැරි ඇයි කියන්නේ සුමතියයි ඔයා අර මිනිස්සු බය වෙන්න කියන ගෙනල්ලා තිබ්බ නයි පිළිමේ මුන් ඒක අරන් ගිහින් තැන් වලින් තියන මන් දැක්ක එකපාරක් අර කිරෝලේ කාමරේ තියන තව ටිකකින් බලද්දි නැද කාමරේ තියන මේ මන් දැන් බලද්දි අර තියෙන කොහොනක මුන් ඒකේ සෙල්ලම් කරනවනේ පිස්සමු අර ආම්බඩු මොක යකෝ මන් නයි පිළිමයක් ගෙනාවේ නෑ බං කවුද යකෝ නයි පිළිමයක් ගෙනාවේ මේ ඔය ලන්තෑර මතර වර යන්න බං මෙන්න මෙතන ගන්න ඕක මූ පිළිමයක් නෙවෙයි යකෝ මෙච්චර ළමයි ඇතුලේ එහෙම ගිහින් තියන්නේ මූ ඇත්තනේ යකෝ කස්තුවා මොකද්ද බං ටීවී එකද ඒ ඔතෙන්ට බෞද්ධ තියලා හරියන්නේ මේ මෙතෙන්ට තිබ්බද මේ ඕකේ මේ කබ් එකේ අවුල තියෙන කබ් එකේ බලපන්කො හැටි කබ් එකේ කප් කියන්නේ අකෝ ඊවිම් බල ටීවී හදන මේකවත් දන්නේ අකෝ කාබලේට මේ පැත්තම ගිහින් තියෙන සුද්ධ කරලා දාපන් අబ్బෝ මෙලෝ රහක් නෑ බං මේ පොලිසියත් එපා වෙනවා බං රෙද්ද මගෙන්මනේ බං හැමදාම පලි ගන්න
ඊයේ ටවුන් එකේ නඩුව අතේ තියාගෙන පේමන්ට් එකේ ගියා. ආ. පොලිසිය දෙන්නව ඉස්සරහින් ගෙද්දි සිංගල් නඩුව විසික්කා. ඔව්. ලයිට් කණු වෙදිලා ආයේ කකුල් දෙක ගාටාව කියනවා. උදේ අපදුන්නේ. හැබැයි ඔය පොලිසියත් හදන්නේ බං ඔය අඟුලි මාල්ලාව තමයි අහිංසක කරගන්න හදන්නේ. දන්නේ නැතුව මගේ ඇටිය. ඒ උඹ ඕමනාවෙන් නෙවෙයි නේ බං අපි කියන්නේ වහන්නේ. දැන් දාගත්තනේ ලොකුට කඩේ. ඈ? මිල්ලෝ රහන්නේ බබල්. ඒ කවුද මම මේ සිවිල්ම ගහපු එක? ඈ? අර බලපන්කො පට්ට ඇදයිලු මූ වෝටර් ලෙවල් බලලා නැද්ද ඔබද? බිමත් එක්ක ඇදයි. මීයා බලපන් මී අර මල්ලි ස්කෘප්පු නිය ගනින්කෝ. ඒ ස්කූල් නේද? හරකෝ මම මෙතන විශේෂ වැඩක් තමයි අමාරුවෙන් කර කර ඉන්නේ. හරකෙක් වගේ දොඩවල මෙතන කන්න එපා වද දෙන්න එපා. ඒ 20 එක වැඩ ගන්නද මේ මුකේ මුට පාට වැඩේ කරන්න තියම්කෝ. ඔය නියනේ දේ හරි දුන්නා. ඊ ජයිතුවල්ද වීල් එකක් ගත්තද බං? ඔව් පෝ වෙදන්නේ බං ජපානයේ කාර් දෙයක් ගන්න පුළුවන් ලංකාවේ වීල් එකක් ගත්තා බං. මෑරනෝ ඔය යන්න උනේ බං. මේ වීල් කියද්දි මතක් වුණේ මේ පොලිසිය වලට අලුතෙන් වීල් දීලා නේ බං. දවසක් මම ටවුන් එකේ යද්දි පොලිසිය වීල් එක නතර වෙලා සායන්කාරයා හති දාගෙන තල්ලු කරනවා. ඊට පස්සේ මචං ලකුණු ටිකක් දාගන්න කියලා සායන්කාරයාගේ ළඟට ගිහිල්ලා කැප් එක ගලවලා ඇහුවා සර් තල්ලුවක් දාන්නද කියලා. නඩු 4 බිම ගියහම තල්ලු දාන්න කියලා ස්ටාර්ට් වුණාට පස්සේ මම දාම පොලිසියට ගියා. මාර වැඩ වෙන්නේ බං මාර පිටි ගන්න බං අම්මට උඩු මේ මොකද්ද බං? අඩු මරු බාන්නේ නේ බං මේක. ඈ දී පොඩි තඩි. අඩු ලුකුට වෙනවා නේ බං මේ. මල්ලි මන් දැන් තොට එකපාරකුත් කිව්වා. මම මෙතන වැදගත් වැඩක් කර කර ඉන්නේ. ආයේ කියන්නේ නැහැ. පැත්තකලා හිටපන්. උට පාඩි ඉඳහකුගේ වැඩේ කරන්න දීලා ඈ කරදර කරන්නේ. මේ මන්නම් කියන්නේ මචං ආයතනයක සේවකයෙක් වුණාම ස්වාමියාට කී කරු වෙන්න ඕනේ. මොක්කුද බං? එත්තමොකද බිත් එක කිරියේ. නාකා වෙත්තමොකද බිත්. මේ උඹ වැක්සින් එක ගහුවද බං? ඈ අවිද්දද? උඹ හොඳ බුද්ධිමත් කරා. ඔය ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න ඕනේ. ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි මේ බලපන්. ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි අර වෛරස් එක ඇඟේ විහුම් ක්‍රියා කරන්නේ මචං. අර වෛරස් එකට විරුද්ධව අපේ ඇඟේ සටන් කරනවා ඇතුළේ බං. දන්නවද? මල්ලි මන් දැන් තොට එකපාරක් කට වහගෙන හිටපන් කියලා. මම මෙතන කරන වැඩේ තොට පේන්නේ නැද්ද? ඵලයන්ද? ඒකනේ බං මුන් එලවල දාහන් ඔබට දැන් දෙපාර තුන් පාරක් කිව්ව නේද? ඈ මූ මේ පරිපතත් එක්කනේ මේ සටන් කරන්නේ. මේ නිකන් බැයි නම් ඵලයන් ගොබ යන්න. තොත් ඵලයන්ද? මෙච්චරලා මුට බැන්නේ තොට වදින්න. හරකෙක් වගේ මෙතන කියලා ඵලයන්.